ඉතින් ඔයාලා දන්නා විෂුව කියලා කියන්නේ බේසික් ඩයග්‍රෑම්ස් ඒ වගේම ER ඩයග්‍රෑම්ස් එහෙම නැත්නම් ඕගනයිසේෂනල් charts වගේ දේවල් පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන් software එකක්. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් මෙන්න මේ software එකේ legal version එක කොහොමද සම්පූර්ණයෙන්ම free ලබා ගන්න කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඔයා තාම මාත් එක්ක එකතු වෙලා නැත්නම් චතුටෙක් YouTube channel එක subscribe කරන්න. මුලින්ම අපි මේක install කරනකොට ඔයාගේ machine එකේ C drive එකට මේ වගේ ගිහිල්ලා folder එකක් හදාගන්න Visio 2024 කියලා. ඊට පස්සේ ඔයාගේ browser එක open කරගෙන මෙතන search කරන්න Office Deployment Tool download කියලා. හරි. එතකොට ඔයාලට මේ වගේ links ටිකක් එනවා. ඉතින් එතන ඇවිල්ලා තියෙන උඩම link එකට ඔයා යන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ website එකක් එනවා. ඉතින් ඔයා මෙතන language එක English කියලා select කරගෙන download දෙන්න ඕන. මේක download කරගන්න ඕන අපි C drive එකේ හදපු අර Visio කියන folder එක ඇතුළට. හරි. ඒක download කරගත්තට පස්සේ ඔයා නැවතත් ඔයාගේ browser එකේ මෙහෙම search කරන්න. Office Customization Tool download. ඊට පස්සේ මේ ඇවිල්ලා තියෙන උඩම link එකට යන්න. එතකොට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් වාට එනවා. ඉතින් මෙතනදී වාට කස්ටමයිසේෂන් එක වාට ඕන විදිහට කස්ටමයිස් කරගන්න තියෙන්නේ. මුලින්ම ඔයාගේ සිස්ටම් එකේ ආකිටෙක්චර් එක සිලෙක්ට් කරගන්න ඕන. ඒ කියන්නේ 64 bit එහෙම නැත්නම් 32 bit කියලා. හරි. ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතන Visio කියන තැනට ගිහිල්ලා ඔයා සිලෙක්ට් කරගන්න ඕන Visio LTSC Professional 2024 කියන එක. ඒක සිලෙක්ට් කරගෙන මෙන්න මෙතන තියෙන ටික එක අයින් කරගන්න. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ language එක සිලෙක්ට් කරගන්න English United States කියලා. ඊට පස්සේ next දෙන්න. නැවතත් next දෙන්න. හරි. ඊළඟටත් ඔයා next දෙන්න. ඊට පස්සේ මෙතනින් next දීලා finally finish කියන එක දෙන්න. හරි. ඊට පස්සේ ඔයා මෙතනින් export කරගන්න. I accept කරන්න. export දෙන්න. මේකත් ඔයා download කරගන්න ඕන C drive එකේ හදපු Visio කියන folder එකට. අපි දැන් configuration tool එක සහ deployment tool එක download කරගෙන ඉවරයි. දැන් ඔයා Visio 2024 කියන folder එකට ගිහිල්ලා deployment tool එක උඩ right click කරලා run as administrator කියන එක දෙන්න ඕන. ඊට පස්සේ මෙතන click කරලා continue කරන්න. continue වුණාට පස්සේ මේක extract කරන්න ඕන folder එක මොකක්ද කියලා අහනවා. එතකොට ඔයා අපි හදාගත්ත මේ C drive එකේ හදාගත්ත folder එක මෙතනට select කරන්න ඕන. හරි. ඒක select කරාට පස්සේ මෙන්න මේ වගේ setup එක මෙතනට extract වෙලා තියෙනවා. දැන් අපිට අවශ්‍ය tool ටික අපි download කරගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේක install කරගන්නේ කියලා. දැන් ඔයා මෙතනින් search කරන්න CMD කියලා. හරි. ඊට පස්සේ ඒක උඩ right click කරලා run as administrator දෙන්න. දැන් ඔයා මම කියන මේ command එක මෙතන type කරන්න cd space c semicolon / Visio 2024. හරි. enter කරාට පස්සේ උනේ දැන් අපේ folder එක ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. දැන් ඔයා මෙන්න මේ විදිහට type කරන්න. setup.exe space / configure space configuration.xml. ඉතින් enter කරාට පස්සේ ඔන්න Visio application එක download වෙනවා. ඔන්න දැන් Visio අපේ machine එකට install වෙලා තියෙන්නේ. මම දැන් මොන Visio application එක open කරලා account කියන එකට ගිහිල්ලා බලනවා මේක
product එක activated කියලා. ඉතින් මේ බලන්න product activated. ඉතින් මෙතන Visio application එකේ professional version එකම download වෙලා තියෙනවා. ඉතින් මේක legal වගේම ඔයාලට ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, ඒ වගේම share කරන්න, ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න.